දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 27 වන බදාදා මාතෘකාව තමයි ඔබ මේ ලෝකයට අයිති නැත. අද බයිබල් පාඨය රෝම 12:2. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. දෙවියන් වහන්සේගේ දරුවෙක ලෙස ඔබ අවට තිබෙන ලෝකයට වඩා වෙනස්ව බැබලීමට සහ ජීවත් වීමට ඔබව කැඳවා ඇත. ඔබ අන් අය කරන දේ අනුකරණය කළ යුතු නැත. යේසුස් වහන්සේ ඔබේ ආදර්ශය වන අතර ජීවත් විය යුතු නිවැරදි මාර්ගය උන්වහන්සේගේ වචනයෙන් ඔබට පෙන්වා දෙයි. සමහර විට මිනිසුන් කරුණාවන්ත නොවීමට තෝරා ගත්තද එය ඔබගේ ස්වභාවය නොවේ. ඔබ අයිති දෙවියන් වහන්සේටය. උන්වහන්සේගේ ප්‍රේමය සහ ජීවනය සෑම දිනකම ඔබට මඟ පෙන්වයි. බයිබලයේ දානියෙල් මෙයට හොඳ උදාහරණයකි. ඔහු අවඩ සිටි සියල්ලන්ම රූප වන්දනා කළත් දානියෙල් දෙවියන් වහන්සේට කීකරු වීමට තෝරාගත්තේය. ඔහු විශ්වාසවන්තව සිටි අතර දෙවියන් වහන්සේ ඔහුව ආරක්ෂා කර ඔහුව කැපී පෙනීමට සැලැස්සූසේක. ඔබටත් එසේම කළ හැකිය. ඔබ සෑම දිනකම සිතන ආකාරය, පවසන දේ සහ කරන දේ සඳහා දෙවියන් වහන්සේගේ වචනයට මඟ පෙන්වීමට ඉඩ දෙන්න. දන්නවාට පුළුවන් 2 කොරින්ති 5:17 කියවලා අධිකරගත දේ තවදුරටත් බලන්න. අපි ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මම කවුදයි මම දනිමි. මම දෙවියන් වහන්සේගෙන් උපන් අලුත් මැවිල්ලක් එමි. දෙවියන් වහන්සේගේ වචනය මා තුළ වාසය කරයි. එබැවින් මම මේ ලෝකයේ ක්‍රමවේදවලට වඩා ඉහළින් ජීවත් වන අතර ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති මහිමාන්විත ජීවිතය භුක්ති විඳින්නෙමි. ආමේන්.